ඔයා මීටින් එකකට යනකොට එතන ඉන්න අය ඔයා කියන දේ අහනවද? එහෙනම් ඔයාට දැනෙන්නේ එහෙමත් නැත්නම් ඔයාට දැනෙන්නේ ඔයාව ජජ් කරනවද? රිසර්ච් මගින් පෙන්නන්නේ අපි දකින විදිහ, අපිව පෙනෙන විදිහ අපේ කැරියර් එකට, අපේ රස්සාවට ඩිරෙක්ට්ලි බලපානවා කියලා. සඳුන් කියලා මගේ පේෂන්ට් කෙනෙක් හිටියා. එයා මාස 3කින් හෙයාර් ට්‍රීට්මන්ට්ස් කරලා මාස 3කට පස්සේ යාට ප්‍රොමෝෂන් එකක් හම්බුණා. සඳුන් අවුරුදු 35යි, ඉතාමත් දක්ෂ ප්‍රොෆෙෂනල් කෙනෙක්. එයාගේ කම්පැනි එකේ සඳුන් ඉතාමත් ස්මාර්ට් يعني ගොඩක් ස්මාර්ට් අය අතරින් එක්කෙනෙක්. හැබැයි මීටින්ග්ස් වලදී අනිත් අය යාව ගණන් ගන්නේ නැහැ කියලා, යා කියන දේ අහගෙන ඉන්නේ නැහැ කියලා හරි හිතුණා. ideas හොඳයි, work was excellent, but people were not giving respect. promotion එක හැමදාම වෙන කෙනෙක්ට යනවා කියලා යා කිව්වා. ඉතින් යා අපි ළඟට ඇවිල්ලා කිව්වා ડોක්ටර් මට හිතෙනවා මගේ hair loss එක නිසා, මගේ කොණ්ඩේ ගොඩක් ගිහියා නිසා මට වයස වැඩි වගේ පේනවා, මගේ tiredness එක පේනවා. ඒ නිසාම අපි hair restoration treatment plan එකක් යාට කරා. හැබැයි අමුතු දෙයක් තමයි සිද්ධ වුණේ. කොණ්ඩේ හරියටම වෙන්නත් කලින් එයාගේ කොන්ෆිඩන්ස් එක වෙනස් වුණා. එයා ඇත්තටම එන විදිහ, කතා කරන විදිහ, මූණේ දීප්තිය. එයා රූම් එකකට ඇතුල් වෙනකොට එයා දිහා දැක්කම පේනවා එයාට කොන්ෆිඩන්ස් තියෙනවා කියන එක. එයාගේ කතා කරන ටෝන් එක වෙනස් වුණා. එයා විතරක් නෙමෙයි අනිත් අයත් ඒක නෝටිස් කරා. මාස 3ක් ඇතුළත එයාට ප්‍රොමෝෂන් එකක් ලැබුණා. මේක ඇත්තටම අමුතු සිද්ධියක්, මැජික් එකක් නෙමෙයි. මේක ඇත්තටම විද්‍යාවක්. සයිකොලොජිකල් රිසර්ච් වලින් පෙන්නනවා අපි පේන විදිහ, අපි ගැන අනිත් අය කරන ජජ්මන්ට්ස් වලට විශාල බලපෑමක් තියෙනවා කියලා. ඉතින් එයාගේ hair එක change වුණා විතරක් නෙමෙයි, එයාගේ ජීවිතයත් වෙනස් වුණා, opportunities හම්බුණා, එයාගේ presence එක ගොඩක් change වුණා. So මේ මාස පුරාම අපි කතා කරන්නේ the psychology of perception or the science of perception. කොහොමද ඔයගලගේ ජීවිතේට ඔයගලගේ පේන විදිහ වැදගත් වෙන්නේ කියන එක.